ගහන්නත් බඩියා. එන්න සුදු බැඩියා. අන්දනනේ එන්න වගේ ඉන්නේ පොඩි සපෝට්. අම්මෝ. අතේ උස්සලා බඩියා කරුදාලේ. තරංගනි ගාමස්. අනේ ඒකනේ කියන්නේ එතකොට තමයි කට්ටිය බල්ලට වයින්. කො සුදු. දාස දන්නවා. මේවයි ඔයා නම් මූණ දෙන්න සමාජයට බය නැතුව මූණ දෙන්න සුදු වැඩි කරයි. ප්‍රශ්නේ මෙහෙමයි. මූණ දෙන්න දරුවෝ. දැන් මම නම් දුන්නොත් නිල් පාට වෙනවා. මෙයා දුන්නට එහෙම වෙන්නේ නැහැ. මම මූණ දීලා ඉතින් මේ ඉරවට හවසෙත් නිල් පාට වෙන්නේ. ඔයා එහෙම වෙන්න පොඩ රතු වෙනද සුන්දරයි. රෝස මලුවත් රතු වෙන්න තමයි බඹර වහන්න ආසයි දෙන්නේ. ඔයා දන්නවද ඒක? අයි චූන් දෙම කියද්දි ඔයාලට. මොකද පපරයක් දාලා පොඩි ඩාන්ස් එකක් දාමු. මේ පොඩ කතා කරන්න. චුට්ට කතා කරන්න. චුට්ට කතා කරන්න කියද්දි. චුට්ට කතා කරන්න. එහෙම නෙවෙයි පොඩ්ඩක් කතා කරන්න. ඔයාලගේ මේ ගාමන්ට් එකේ කිලෝ චපලයි කියලා අපිට ආරංචිව මගේ හිතෙන්දී. තරංගනි ගාමන්ට් එකේ කිලෝ චපලයි. දැක් ගන්න බස් නැහැ කියලා අයියෙන් කියන්නේ. තරංගනි ගාමන්ට් එකේ කෙල්ලෝ චපලයිද? නෑ නේ. දැක්කනේ කෙල්ලෙක්ගේ අතින් කොල්ලෙක් ඇල්ලුවත් අර ඉස්කෝලේ පහේ පන්තියේ කාලේ තාමත් ඉන්නේ. ඇයි දෙන්නේ මේක ඇල්ලුවට පිච්චුනද මොකක්ද නෑ ඔය. එහෙම එකක් නෑ. තරංගනි ගාමන්ට කෙල්ලෝ නපුරුයිද? නෑ. කොල්ලෝ කියන්නේ මේ ඇත්තද මේ කියන්නේ? චපල කෙල්ලෝ නැද්ද මේකේ? චපල කෙල්ලෝ ඉන්නවද? ඉන්නවා කියන කොල්ලෝ ටික අත උස්සන්න. දැන් මොකද කියන්නේ? කවුද චපල කෙල්ලෝ ඉන්නවා කියලා උස්සන අත උස්සන කොල්ලෝ. කො අත උස්සන චපල කෙල්ලෝ ඉන්නවා කියන කොල්ලෝ. බූට් කාලා තියෙනවා 1 2 3 4 5 6යි. කවන්නේ. නපුරු කෙල්ලෝ ඉන්නවද මේකේ නපුරු කෙල්ලෝ? නපුරු කෙල්ලෝ ඉන්නවා කියන කොල්ලෝ අත උස්සන්න බලන්න කොල්ලෝ. කනේ පාරවල් දෙකක් කාලා තියෙනවා. එයා දෙක උස්සනවා. එතන එකේ කනේ පාරවල් තියෙන ටික ගණන් ගන්න එපා. නංගි ඔයා අත්‍තරම චපල නෑ නේද? ඒක නම් දුන්නා නියම උත්තරේ. ඔයා චපල නෑද? නෑ හරි. මේ හැරෙන්නකො දරුවෝ මේ මුණ දෙන්න බැරි දෙයක් අපි දෙන්න අතර මම සිද්ධ වෙලා නෑ අපි කතා කරන්නේ විතරයි. ළඟට ලව් එකක් තියෙනවා. ඒ ලව් කරන බෝයි මේ ආයතනෙමද? වට සිව හොඳ වෙලාවට මේ ප්‍රශ්නේ දැන් ඇහුවේ තව ටිකක් වෙලා ගියා නම් මම කොකරල්ලේ ෂෝ එකට ගිහලා ඉවර වගේ සීන් එකක් ඇති වෙන්නේ. මොකද හිතන්නේ මම අපේ සහෝදරයා ඉන්නවද මේ හරි? එයා ඉන්නවද? ළඟම ඉන්නවද? ආනා එයා දේරුම් කරනවා මං කව යාට ලව් ඔයා යාට ලව් නේද? බලන්න මේ කට්ටිය වරදලමයි දැන්. ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඔයා ලව් නේද? එයා විතරමයි නේද මැරි කරන්නේ? හදිස්සියෙන් ගෙදර බගට්ට කැද්දොත් එයාත් එක්ක ජම්පෙන් ගොයින් නේද ඔයා? අම්මට සිරි බෝයිගේ මූණේ ලස්සන එහෙම කියද්දී ඔන්න පුතේ ඔබට හොඳ කෙල්ලක් හම්බෙලා තියෙනවා. එලගිරි ගහන්න අප්පඩියක්. ඒ වුණාට ඇත්ත කතාව කෙල්ලෝ චපලයි. කෙල්ලෝ නපුරුයි. සල්ලි නැතම් පුතා. කෙල්ලෝ අපි ළඟ නෑ. එන්න දාසකක් කියන ඔයාලා දුස්සන්නත් පොඩ්ඩක් උඩට. මේ යාමුදුනේ ආපිරණ හරක මතක් ඉන්නවා. වෝ වෝ වෝ. වෝ වෝ වෝ. වෝ වෝ වෝ. වෝ වෝ වෝ. ප්‍රයිවට් බස් එකක් වගේ නේ බහින්න ඉස්සලා දුවලා ඉවරයි.
කොහොම ඉන්න ඔයා කාත් එක්කද ඩාන්ස් කරන්න ආස ඔයාගේ යාළුවෙක් ඉන්නවද බොයිෆ්‍රෙන්ඩ් එක කන්නේ කවුද ඉන්නවද කවුද ආස ඔයා කියන්නේ boyfriend this boyfriend coming on the stage please Kosala his name is Kosala okay Kosala what the dance කරන්න ආසයිලු ඉතින් මගේ දිහා රවල බලන්න එපා ගේ girlfriend තමයි ඉන්නගේ ගානක් පොඩි සෑම දෙනා සබසුන්දර දවසක් කරගන්න උන දවස අපි සමන්ත කුමාරගේ ඇතුළු සියලු දෙනාගේම ආකල්ප මේකයි එහෙම නේද right dance එක ඔයාලට වචනයක් පවසන්න පුළුවන්ද නේ ඔයාගේ girlfriend ගැන බොරු නියම එලකිරි කොල්ලේ බොරු කියන්න බෑ අයියේ දැම්මට කියලා කිව්වා කවන්නේ දැම්මට හොඳයි නාන්න ගාවකෝ dance එක තර දෙන්න ලස්සන එක මේ බයි ඒ බඩිස්තෝනේ ඒ කෙරි සෙට් එක කොහොමද